ඒ වමට ගන්න වමට අරයට යන්න. ඉතින් කොහොමද අපේ යාළුව හැමෝටම හුඟ දවසකින් ඔන්න චූටි වීඩියෝ එකක් ගෙනාවා. අපි අසනීප වුණා, බිසි වුණා. ඒ නිසා අපිට වීඩියෝ ගේන්නත් බැරි වුණා. ඉතින් අද මේ අපි පොඩ්ඩක් බීච් එකට ආවා. ඇවිල්ලා පොඩ්ඩක් විනෝද වෙලා යන්න තමයි මේ හදන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ අපි මේ ඉන්නේ කොහෙද කියලා. ඒ තමයි සීෂෙල්ස්. මේක හරිම ලස්සන දූපතක්. ඉතින් අපි දවල්ට උයාගෙන කෙහෙල් කොලෙත් බැඳගෙන තමයි කෑම අරන් ආවේ බීච් එකට ඇවිල්ලා පොඩ්ඩක් නාලා කරලා කමු කියලා. පේනවනේ මගේ බත් එකේ හාල් මැස්සෝ එහෙම තියෙනවා. මට ළඟදී හාල් මැස්සෝ හම්බ වුණා. ලංකාවෙන් ආපු අයියා කෙනෙක් අතේ. ඉතින් ඒ හාල් මැස්සෝ තුයලා කොච්චි සම්බෝලෙකුත් හදලා අපි කට්ටියම ඉතින් බීච් එකට ආවා පොඩ්ඩක් විනෝද වෙන්න කියලා. ඉතින් මං හැමදාමත් කියනවා වගේ මෙහෙම තමයි දූපත් ජීවිතේ ගෙවෙන්නේ. අපි පුළුවන් වෙලාවට බීච් එකට ඇවිල්ලා මේ වගේ පොඩි ෆන් එකක් ගන්නවා. ඔන්න ඉතින් ඒ අතරේ අපිට කයක් පදින්න chance එකක් හම්බුණා. මම මේ අවුරුදු ගානකට පස්සේ තමයි කයක් පදින්න. මොකද මං හරිම බයයි. මොකද මට පීනන්න බැහැනේ. ඒ නිසා මං හරිම බයෙන් ඒත් ජනක කිව්වා නෑ මම නික්කයි යන්නේ යන් මාත් එක්ක කියලා. ඉතින් අපි කට්ටියම මාරුවෙන් මාරුවට ඔන්න කයක් කරන ගමන් තමයි ඉන්නේ. ඔය ගියාට ළමයි මම මාර බයෙන් ගියේ. මේ මුහුද හැබැයි ඒ වෙලාවේ කාම්ව තිබ්බා. මේ වෙලාවේ ළමයි පතුල හොඳට පෙවුනා. හරිම ලස්සනයි මාළු යනවා. කොගොල්ලෝ දන්නවනේ ඉතින් සීෂෙල්ස් මුහුද කොච්චර ලස්සනද කියලා. ඒ වගේම තමයි ඒ වෙලාවේ අහසත් හරිම ලස්සනට තිබ්බා. ඉතින් මේ විදිහට තමයි අපේ නිවාඩු දවසක් අපි කොහෙවත් ගියේ නැත්තම් මේ බීච් එකට ඇවිල්ලා ගෙනේ. නම් ඉතින් ආයෙ වීඩියෝ එකකින් හම්බ වෙමු. දකුණ ගහලා අරයට යන්න. ආන්න එහෙම. දැන් කෙලින් දෙපැත්තම ගහන්න. දැන් හරිය. දැන් හරි. කෙලින් යන්න. ඔව්. ඒ වමට ගන්න වමට අරයට යන්න.